welcome back to my YouTube channel. ගොඩක් අය බිත්තර කන්න කැමති නෑ නේද? මම දන්නවා ගොඩක් අය බිත්තර කන්න කැමති නෑ. හේතුව තමයි බිත්තර තම්බලා, බිත්තර බැදලා අර එකම විදිහටනේ අපි හැමදාම කන්නේ. ඒකින්ද ගොඩාක් අය බිත්තර කන්න කැමති නෑ. ඒ වුණාට මම අද රෙසිපි එකක් අරන් ආවා ඔයාලට බිත්තර කරි එකක්. ඒ විදිහට කෑවොත් නම් ඔයාලා හැමදාම මේ විදිහට බිත්තර කරි එක හදලා කයි. එන්න යමුකෝ දැන් බලන්න එහෙනම් මොනවද මේකට අපිට ඕන කරන දේවල් කියලා. මුලින්ම අපිට බිත්තර ඕන වෙනවා. ඔයාලගේ ගෙදර ඉන්න කට්ටිය ගානට එහෙම නැත්නම් ඔයාලා කන බිත්තර ගාන අනුව මේකට අපිට බිත්තර එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකට ඕන වෙනවා ලුණු ගෙඩියක්. ඔයාලා කැමති විදිහට දාගන්න. මේකේ රස ගොඩක් වැඩි වෙන්නේ ලුණු ප්‍රමාණය වැඩි වෙන තරමට. මම මෙතන බීලුණු ගෙඩියක ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ඊට පස්සේ රම්පේ ඕන වෙනවා, කරපිංච ඕන වෙනවා, අමු මිරිස් ඕන වෙනවා. මේකට ඔයාලට කැමති නම් කොච්චි ඒ වගේ දේවලුත් දාගන්න පුළුවන්. තව දෙයක්. ඔයාලට කැමති නම් මේකට තක්කාලි ගෙඩියක් එහෙමත් දාගන්න පුළුවන්. මම නම් තක්කාලි දාගත්තේ නැහැ. ඔයාලට කැමති නම් මේකට තක්කාලි එකතු කරගන්නත් පුළුවන්. ඊළඟට මොන දේ කරන්නත් ඉතින් මේකේ රස ගන්න අපි කුළු බඩු ඕන වෙනවනේ. එතකොට මේකට මිරිස් දාගන්නවා. 3-5 කහ කුඩු, ගම්මිරිස් මේ වගේ දේවල් අපි මේකට එකතු කර ගන්නවා. එතකොට මම කියන්න ඕන දෙයක් තමයි මේකෙදි මම ප්‍රමාණ කියන්නේ නැහැ. හේතුව තමයි ප්‍රමාණ කිව්වට ඔයාලට ඒක හරියන්නේ නැහැ. ඔයාලා මේක හදන ප්‍රමාණය අනුව. ඒකින්ද මම ඔයාලට මේකට කොච්චර ලුණු දාන්න ඕනද, කොච්චර මිරිස් දාන්න ඕනද ඒව කියලා මම ඔයාලට කියන්නේ නැහැ. කැමති විදිහට බලලා ඔයාලට කුළු බඩ ප්‍රමාණ එකතු කරගන්න පුළුවන්. එහෙනම් දැන් අපි යමු මේ කරි එක හදන්න. මුලින්ම අපි වාෂණයක් ලිපේ තියා ගන්න ඕන. මේකට ඔයාලා ඇලුමිනියම් ඇතිලියක් පාවිච්චි කරන්න එපා. මේ වගේ මැටි ඇතිලියක් පාවිච්චි කරන්න. එතකොට ඔයාලට රසට මේක හදා ගන්න පුළුවන්. දැන් මේ ඇතිලිය රත් වුණාට පස්සේ අපි මේකට අවශ්‍ය ප්‍රමාණයට තෙල් එකතු කරගන්න ඕන. තෙල් චුට්ටක් වැඩියෙන් එකතු කරගත්තට කමක් නැහැ. මොකද හේතුව මේ ලුණු එහෙම හොඳට ටිකක් බැදෙන්න ඕන. ඔන්න අපි දැන් ලෑස්ති කරගත්ත එකෙන් මුලින්ම ගන්නෙ මෙන්න මේ ප්ලේට් එක. දැන් අපි මේ කපාගත්ත ඔක්කොම ටික මේකට එකතු කරගන්නවා. මතක තියාගන්න මේකට දැම්ම අපි අර කුළු බඩු ටික එකතු කරන්නේ නැහැ. දැන් ඔයාලගේ රස අනුව ලුණු මේකට එකතු කරගන්න. රම්ප එහෙම දාලා තියෙන හින්දා මාරම සුවඳක් එනවා මේක බැදෙද්දී. මේ විදිහට මද කින්දරේ ඔයාලා මේක ටික වෙලාවක් බැදෙන්න දෙන්න. දැන් ඊළඟට තියෙන්නේ අපේ මේ කුළු බඩු ටික එකතු කරගන්න. දැන් අපි ඔක්කොම ටික මේකට දාලා කවලම් කරන්න ඕන. මේ වෙලාවේ ගින්දර හොඳටම අඩු කරලා තියාගන්න. නැත්නම් මේ තුන පහ ටික ඔක්කොම කර වෙන්න පුළුවන්. දැන් ඔයාලා මේකට වතුර එකතු කරගන්න. ඔයාලට කැමති නම් මේකට පොල් කිරිත් එකතු කරගන්න පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත අනුව ඔයාලා ඒක දාගන්න. මේක කවලම් කරද්දී දැන් මාරම සුවඳක් එනවා. අපි ඊළඟට බිත්තර මේකට එකතු කරගමු. ඔයාලට මේ බිත්තර කැමති විදිහට එකතු කරගන්න පුළුවන්. ඕනනම් දෙකට කපලා මේකට එකතු කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිකන් බිත්තරේ නිකන් එකතු කරගන්නත් පුළුවන්. මම බිත්තරේ චුට්ටක් මේ විදිහට කැපුවා. ඔයාලට පේනවා ඇති.
මෙතෙන් මේ විදිහට කැපුවා. එතකොට ඔයාලට හොඳට අර මේ 3-5 මේ බිත්තරේ ඇතුළට ගැවෙනවා. එතකොට රස තවත් වැඩි වෙනවා. ඔයාලට දැන් මේ වෙද්දි මාරුම සුවඳක් එනවා. දැන් ඔයාලට පේනවා ඇති හොද්ද හොඳට බිත්තරේට මික්ස් වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී ඔයාලට පුළුවන් දැන් අපි කලින් ලුණු දැම්මට සමහර විට ලුණු මදි වෙන්න පුළුවන්. ඒකින්ද ඔයාලා බලලා ඔයාලගේ රස අනුව මේකට ලුණු එකතු කරගන්න. මේ ඔයාලට පේනවා ඇති හොඳට තෙල් එහෙම උඩට ඇවිල්ලා මේ බිත්තර කරියක උනන් හදන එක එක විදිහවල් තියෙනවා. මම මේ ඔයාලට ලේසියෙන් පහසුවෙන් වැඩට යන කෙනෙක්ට උනත් උදේට ඉක්මනට හදාගන්න පුළුවන් විදිහක් තමයි මේ කියලා දුන්නේ. මේක ඇත්තටම චිකන් කරි එකක් වගේ ඒ විදිහටම වගේ තමයි හදන්නේ. ඇත්තටම දැන් මස් මාළු නැති වෙලාවක ඔයාලට මේ වගේ බිත්තරයක් උනත් මේ විදිහට හදලා බත් එකට එකතු කරගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේකේ ඉස්ම තියලා ඔයාලා ලිප ඔෆ් කරගන්න. මේ තියෙන්නේ හැදුවට පස්සේ අපේ බිත්තර කරි එක. ඇත්තටම දැක්කට පස්සේ කන්න ආස හිතෙනවා. මේ හොඳට තෙල් එක්ක හරිම රසට මේක තියෙනවා. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න. try කරලා බලලා මටත් කමෙන්ට් එකක් දාගෙන යන්න මේක ඔයාලට රසට ආවද කියලා. එහෙනම් තවත් vlog එකක් ගේනකම් ඔයාලා හැමෝම පරිස්සමට සතුටින් ඉන්න.